Hi everyone, welcome back to my YouTube channel. ගොඩාක් කාලෙකින් vlog එකක් ගෙනාවේ. ඔයගොල්ලන්ට මතක ඇතිනේ මම අම්පාර ගිය වීඩියෝ එක. ඒකේ දෙවෙනි vlog එක තමයි මේ. තුන්වෙනි දවසේ අපි ලස්සන තැනකට යන ගමන් ඉන්නේ. යාවා බඩේ ඉන්න. ඔයාලට මේ තියෙන්නේ උග්ගස් පොඩනවා වෙනවා. මේ තියෙන්නේ උග්ගස්. අපි ආවා වඩේ ගන්න. අපි දැන් ඉන්නේ දමනේ. අපි දැන් තොට්ටමට තමයි යන්න ඕනේ. තොට්ටම නෙමෙයි පන්නාලගම කියන්නේ. පන්නාලගම තොට්ටම කෙටයිනේ. අපි පන්නාලගමට ගෙවල් ළඟ තියෙන හේනකට අපි යනවා. අපි එතන තමයි දවල්ට කන්න හිතාගෙන ඉන්නේ. වෙනම එක්ස්පීරියන්ස් එක. අපි බලමු මොන වගේද වෙන්නේ කියලා. අපි එද්දි හවස් වෙනවනේ නේද? එතකොට ලස්සනට තියෙනවා. මේ vlog එකේ කිසිම තැනක් මට මියුට් කරන්න හිතෙන්නේ නැහැ. මොකද මේ සද්දේ ඔයාලත් අහන්න ඕනේ. ඒක හරීම ලස්සනයි. මේ මොනරු ළඟ ඉන්නේ. ඔය මේ තමයි හේන. ඇත්තටම මෙහෙට ගියාම එක දවසින් නම් එන්න හිතෙන්නේ නැහැ. ඒක ඕගොල්ලන්ටත් තේරෙනවනේ. ෆයිනලි. පුතේ මොකද මේ වැට හොඳයිද? ඔව්. අවශ්‍යමේදී පළතුරට පැමිණෙන වලහ. මෙයාට හොඳ සතෙක්ගේ නමක් කියන්න. මෙන්න මේවා තමයි අපේ දවල් කෑම උනේ. ඇත්තටම මේක මාරම රසයි. ඔයගොල්ලන්ට මේ කෑම එක දැක්කහම පේනවනේ කොච්චර රස පාටද කියලා. අපි මේ හේනට ඇවිල්ලා ඒ වෙලාවේ තමයි මේ කෑම හදාගෙන කට්ටියම කෑවේ. අපි කෑම කාලා ටිකක් හවස් වෙනකන් ඉඳලා ආපහු ගෙදරින් පිටත් වුණා. දින් වෙලාව රෑ 12යි. අපි ගෙදර යන්න හදන්නේ.
එදාම රෑ 12 වෙද්දී අපි ආයෙත් කොළඹ වෙන්න පිටත් වුණා. මහන්සි අපේ බස් එක ආවා. අපි කට්ටියටම බායි කියලා මෙන්න මේ විදිහට තමයි ආපහු කොළඹ වෙන්න පිටත් වුණේ. එහෙනම් අලුත් vlog එකකින් අපි හම්බෙමු. Thanks for watching.